ඔයාට කවදා හරි දැනිලා තියෙනවද ඔයා මේ ලෝකෙට අයිති නැති කෙනෙක් වගේ? අනිත් හැමෝම එකතු වෙලා විනෝද වෙද්දී, පාටි දාද්දී, රංචු ගහලා ඇවිදිද්දී ඔයාට හිතෙන්නේ ගෙදරට වෙලා නිස්කලංකව පොතක් කියවන්න හරි අනාගතය ගැන කල්පනා කරන්න හරිද? සිකුරාදා රෑ වෙද්දී ඔෆිස් එකේ අය, කැම්පස් එකේ අය අද රැයට කොහෙද යන්නේ කියලා ප්ලෑන් කරද්දී ඔයාට හිතෙන්නේ කොහොම හරි මේකෙන් මාරු වෙලා ගෙදර යන්න තිබ්බනම් කොච්චර හොඳද කියලාද? සමහර විට ඔයාගේ අම්මලා තාත්තලා නැත්නම් යාළුවෝ ඔයාට නිතරම කියනවා ඇති ඇයි ළමයෝ ඔයා ඔහොම හැමතිස්සෙම තනියම ඉන්නේ? ඇයි ඔයාට අනිත් අය වගේ යාළුවෝ නැද්ද? එළියට බහලා මිනිස්සු ආශ්‍රය කරන්නකෝ කියලා. ඒ වෙලාවට ඔයාට ලොකු දුකක් තනිකමක් දැනෙලා ඇති. මට මොකක් හරි අවුලක් තියෙනවද? මම සමාජ බිහිතිකාවකින් පෙළෙනවද කියලා ඔයාගෙන්ම අහන්න ඇති. නමුත් යාළුවනේ අද මම ඔයාට කියන්න යන්නේ ඔයාගේ ජීවිතය ගැන ඔයා අහන්න ආසම කරන ආරංචිය. ඔයාට යාළුවෝ අඩුයි නම් ඔයා කැමති තනියම ඉන්න නම් විද්‍යාවට අනුව ඒකට හේතුව ඔයා සමාජ විරෝධී වීම නෙමෙයි. ඒකට හේතුව ඔයා සාමාන්‍ය අයට වඩා ගැඹුරින් හිතන බුද්ධිමත් කෙනෙක් වීමයි. ඔව්, ඔබ ඒක හරියටම ඇරුවා. ලෝක ප්‍රසිද්ධ බ්‍රිටිෂ් ජර්නල් ඔෆ් සයිකොලොජි එකේ පළවුණු පර්යේෂණයකට අනුව ඉහළ මානසික දියුණුවක් තියෙන විශේෂ පුද්ගලයින් කැමති නැහැ ලොකු පිරිසක් ආශ්‍රය කරන්න. ඇයි එහෙම වෙන්නේ? ඇයි ගැඹුරින් හිතන ඔයාට සාමාන්‍ය දේවල් දිරවන්නේ නැත්තේ? අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඔයාගේ මේ අපූර්ව ගතිගුණ ගැනයි. මේ වීඩියෝ එක ඉවර වෙනකොට ඔයාට තේරෙයි ඔයාගේ තනිකම කියන්නේ සාපයක් නෙමෙයි, ඒක ඔයාට ලැබුණු වරප්‍රසාදයක් කියලා. මේ People Psychology Simplified. අපි පටන් ගමු. අපි මුලින්ම මේකේ විද්‍යාත්මක පැත්ත බලමු. මේක හරිම පුදුම හිතන කතාවක්. මනෝවිද්‍යාවේ තියෙම The Savannah Theory of Happiness කියලා සංකල්පයක්. මේක තේරුම් ගන්න අපි අතීතයට යනවා. අපේ මුතුන් මිත්තෝ, ඒ කියන්නේ ආදිකාලීන මිනිස්සු ජීවත් වුණේ දරුණු වනාන්තරවල. නිකන් හිතන්න එදා කරන්ට් එක නැහැ, ඉන්ටර්නෙට් නැහැ, බෙහෙත් නැහැ, හැමතැනම දරුණු සත්තු. එදා තනියම ජීවත් වෙනවා කියන්නේ මරණයට අතවනනවා වගේ වැඩක්. සිංහෙක්ගෙන් කොටියෙක්ගෙන් බේරෙන්න නම් අනිවාර්යයෙන්ම 100ක 200ක කණ්ඩායමක් වුණා. ඒ නිසා එදා මිනිස්සුන්ගේ මොළයේ පරිණාමය වුණේ සතුටින් ඉන්න නම්, ආරක්ෂිතව ඉන්න නම් යාළුවෝ ගොඩක් ඉන්න ඕනම කියන තැනට. තනියම ඉන්නවා කියන එකේ එදා මිනිස්සු දැක්කේ ලොකු අනතුරක් විදිහට. හැබැයි නිර්මාණශීලී මිනිස්සුන්ගේ මොළය ඊට වඩා වෙනස්. පරිණාමවාදී මනෝවිද්‍යාවට අනුව දියුණු මනසක් තියෙන කෙනාට පුරුවන් අලුත් පරිසරයට ඉක්මනට හැඩගැහෙන්න. එයා දන්නවා දැන් ඉන්නේ ගල් යුගයේ නෙමෙයි, දැන් ජීවත් වෙන්න ආරක්ෂාවට පිරිසක් ඕනේ නැහැ කියලා. අද කාලේ අපිට කෑම හොයාගන්න කැලේ යන්න ඕනේ නැහැ, සුපර් මාකට් එකක් තියෙනවා. අපිට සංවිධානය කරන්න ගෙවල් වලට යන්න ඕනේ නැහැ, ඉන්ටර්නෙට් තියෙනවා. බුද්ධිමත් කෙනා මේ අලුත් ලෝකෙට ඇඩැප්ට් වෙලා ඉවරයි. ඒ නිසා සාමාන්‍ය කෙනෙක් යාළුවෝ නැති වුණාම බය වෙනකොට ඔයා වගේ විශේෂ කෙනෙක් තනියම ඉන්නකොට ලොකු නිදහසක් විඳිනවා. ඔයාගේ මොලේ පරිණාමය වෙලා තියෙන්නේ ප්‍රශ්න තනියම විසඳ ගන්න මිසක් රංචුවක් පස්සේ යන්න නෙමෙයි. තව දෙයක් තියෙනවා. සාමාන්‍ය කෙනෙක්ට පාළුවක් දෙන්නාම එයා කරන්නේ ෆෝන් එක අරගෙන කාට හරි කෝල් කරන එක. නැත්නම් යාළුවෙක් එක්ක රස්තියාදු වෙන්න යන එක. මොකද යාළුවට වෙලාව ගත කරගන්න විදිහක් නැහැ. Tamangeම හිස් බව යාළුවට දරා ගන්න බෑ. නමුත් ගැඹුරින් හිතන ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි වෙලාව මදි එක. ඔයාට ජීවිතය ගැන ලොකු ඉලක්ක තියෙනවා. සමහර විට ඔයා පොතක් ලියනවා ඇති, බිස්නස් ප්ලෑන් එකක් හදනවා ඇති, අලුත් භාෂාවක් ඉගෙන ගන්නවා ඇති, එහෙමත් නැත්නම් විශ්වය ගැන ගවේෂණය කරනවා ඇති. ඔයා දන්නවා සෝෂලයිසින් නැත්නම් සමාජශීලී වෙනවා කියන්නේ ලොකු කාලයක් නාස්ති වෙන වැඩක් කියලා. යාළුවෙක් එක්ක කොෆි එකක් බොන්න ගියාම යන පැය දෙක ඇතුළත ඔයාට අලුත් දේවල් කොච්චර ඉගෙන ගන්න පුරවන්ද? නිර්මාණශීලී මිනිස්සු යාළුවා අඩු කරගන්නේ ආඩම්බරය නිසා නෙමෙයි. එයාලා තමන්ගේ ඉලක්කවලට යන ගමනේදී බාධකන් අයින් කරන නිසායි. ඔයාට වැදගත් නිකම් වචන දොඩ ඉන්නවට වඩා ප්‍රායෝගිකව යමක් කරන එක. මෙතනදී ඒවා තවත් වැදගත් කාරණාවක්. ඒකට කියන්නේ ෆ්ලෝ ස්ටේට් එක කියලා. ඔයා කවදා හරි දැකලා තියෙනවද? ඔයා ආසම කරන වැඩක් කරද්දී, චිත්‍රයක් අඳිද්දී, කෝඩින් කරද්දී, නැත්නම් පොතක් කියවද්දී වෙලාව යනවා තේරෙන්නේ නැහැ. පැය 5ක් ගියත් ඔයාට දැනෙන්නේ විනාඩි 5ක් ගියා වගේ. අන්න ඒකට තමයි ෆ්ලෝ ස්ටේට් එක කියන්නේ. ලෝකේ දිනපු හැම කෙනෙක්ම දිනුම් කනුවට ගියේ මේ ෆ්ලෝ ස්ටේට් එක හරහා. හැබැයි මතක තියාගන්න, ඔයා වටේට මිනිස්සු ඉන්නකොට, යාළුවෝ කෑ ගහනකොට, ෆෝන් එකට මැසේජ් එනකොට කවදාවත් ඔයාට මේ මානසික ඒකාග්‍රතාවයට එන්න බෑ. ඒකට පූර්ණ හුදකාලවේ ඕනම වෙනවා. ඔයා තනියම ඉන්න ආස ඇයි දන්නවද? ඔයාගේ මොලේ ඉල්ලන්නේ ඔයාගේ උපරිම දක්ෂතාවය එළියට ගන්න පුළුවන් ඒ වටපිටාව. ඊළඟ කාරණාව, ඔයා කවදා හරි දැකලා තියෙනවද ගොඩක් අය එකතු වුණාම කතා කරන දේවල්? අක්කේ අරයා බැඳලාද? ඊයේ මැච් එක දැක්කද? අද හරි රස්නේ නේද? අරයා ඩිවෝස් වෙලාද? මේ වගේ මතු පිටින් යන කතාබහට අපි කියන්නේ ස්මෝල් ටෝක් කියලා. ඇත්තටම ගැඹුරින් හිතන කෙනෙක්ට මේ වගේ කතා අහන් ඉන්න එක හරියට වදයක් වගේ. ඔයාගේ මොලේ හැදිලා තියෙන්නේ සංකීර්ණ දේවල් විග්‍රහ කරන්න. එලිනෝ රූස්වෙල්ට් කියලා තියෙනවා ලස්සන කතාවක්. සාමාන්‍ය මනසක් තියෙන අය කතා කරන්නේ සිද්ධි ගැන. පුංචි මනසක් තියෙන අය කතා කරන්නේ මිනිස්සුන් ගැන. නමුත් ශ්‍රේෂ්ඨ මනසක් තියෙන අය කතා කරන්නේ අදහස් ගැන. ඔයා කැමති අයිඩියාස් ගැන කතා කරන්න.
විශ්වය ගැන, මිනිස්සුන්ගේ මනස ගැන, අනාගත තාක්ෂණය ගැන, දර්ශනය ගැන ගැඹුරින් කතා කරන්න. නමුත් අවාසනාවට සමාජයේ 99%ක්ම මිනිස්සු කැමති නැහැ මේ වගේ බරපතල දේවල් කතා කරන්න. ඉතින් ඔයා කරන්නේ අර තේරුම් නැති කතා අහන් ඉන්නවට වඩා ඔයාගේ ලෝකෙට වෙලා තනියම ඉන්න එක සෙපයි කියලා තීරණය කරන එක. ඒක ඔයාගේ වරද්දක් නෙමෙයි, ඒක ඔයාගේ මානසික මට්ටමේ ස්වභාවය. තව දෙයක් තියෙනවා. බුද්ධිමත් මිනිස්සු ඩ්‍රාමාවලට කැමති නැහැ. ඔයා දන්නවනේ යාළුවෝ ගොඩක් ඉන්න තැන, ගෲප්ස් හැදුන තැන අනිවාර්යයෙන්ම ප්‍රශ්න තියෙනවා, කේලම් තියෙනවා, රණ්ඩු තියෙනවා, ඉරිසියාව තියෙනවා. ඔයාගේ වටිනා මානසික ශක්තියෙන් භාගයකට වඩා වැය කරන්න වෙන්නේ මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න. ඔයාට ඒක මහා හිසර දෙයක්. ඔයා කැමති සරල, නිර්වුළු ජීවිතයකට. ඔයා කැමති නෑ කාගේවත් ඕපදූප අහන්න. වගේම ඔයාගේ ජීවිතය ගැන අනිත් අය විනිශ්චය කරනවටත් ඔයා කැමති නැහැ. තනියම ඉන්නකොට ඩ්‍රාමා නැහැ, ප්‍රශ්න නැහැ. ඔයාට පුළුවන් ඔයාගේ සම්පූර්ණ අවධානය ඔයාගේ දියුණුවට යොදවන්න. අපි ඇත්තම කතා කරමු. අද සමාජයේ යාළුවෝ කියන ගොඩක් අය ඇත්තටම යාළුවෝද? මූණට hina වෙලා නැති තැන කේලම් කියන වාසියට ලං වෙන මිනිස්සු කොච්චර ඉන්නවද? දියුණු මනසක් තියෙන මිනිස්සුන්ගේ තියෙන විශේෂ හැකියාවක් තමයි කෙනෙක්ගේ ඇස් දිහා බලලම යාගේ ඇත්ත ස්වභාවය අඳුර ගන්න පුළුවන් එක. ඔයාට පුළුවන් කෙනෙක් බොරු රංගපෑමක්ද කරන්නේ කියලා ඉක්මනට තේරුම් ගන්න. සාමාන්‍ය කෙනෙක් රැටු වෙන තැන්වලදී ඔයා රැටු වෙන්නේ නැහැ. ඉතින් ඔයාට හිතෙනවා මේ වගේ බොරුකාරයෝ 100ක් ආශ්‍රය කරලා මගේ මනස අවුල් කරගන්නවට වඩා අවංක මම තනියම ඉන්න එක 1000ක් වටිනවා කියලා. ඔයා යාළුවෝ අඩු කරගන්නේ මිනිස්සුන්ට වෛර කරන නිසා නෙමෙයි. ඔයා බොරු රංගපෑම් වලට අකමැති නිසා. සමාජයේ ගෙවසෙනකොට අපිට බොහෝ වෙලාවට වෙස් මූණක් දාගෙන ඉන්න වෙනවා. බොරුවට hina වෙන්න වෙනවා. නමුත් තනියම ඉන්නකොට ඔයාට පුළුවන් ඔයා විදිහටම ඉන්න. ඒක ලොකු නිදහසක්. ගොඩක් අයට යාළුවෝ ඕනේ කරන්නේ ඇයි දන්නවද? Tamanගේ වටිනාකම තහවුරු කරගන්න. Facebook එකේ ෆොටෝ එකක් දැම්මම ලයික් වෙටුනේ නැතුව සමහරුන්ට කන්නේත් නැහැ. එයාලගේ සතුට තීරණය වෙන්නේ අනුන්ගේ අතේ. එයාලට තනියම සතුටු වෙන්න බෑ. නමුත් විශේෂ හැකියාවන් තියෙන ඔයා ඊට වඩා ගොඩක් ශක්තිමත්. ඔයා දන්නවා ඔයා කවුද කියලා. ඔයා දන්නවා ඔයාගේ දක්ෂතා මොනවද කියලා. කාගේවත් ලයික් එකක්, කමෙන්ට් එකක්, ප්‍රශංසාවක් ඔයාට ජීවත් වෙන්න ඕනේ නැහැ. ඔයාගේම ලෝකයක රජු වගේ. ඒ ආත්ම විශ්වාසය නිසාම ඔයාට අනිත් අය වගේ හැම වෙලේම යාළුවෝ පස්සේ යන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඔයාගේ සතුට තියෙන්නේ ඔයාගේ අතේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක බැලුවට ඔයාටත් යාළුවෝ එකෙක් හෝ දෙන්නෙක් විතරක් ඉන්නවනම්, එහෙම නැත්නම් ඔයා වැඩිම ඉන්න ආස තනියම නම් අද ඉඳන් ඒ ගැන දුක් වෙන්න එපා. අද ඉඳන් හිතන්න එපා මම අමුතුයි කියලා. ලෝකෙට ආලෝකයක් වුණ ඇල්බර්ට් අයින්ස්ටයින්, අයිසැක් නිව්ටන්, බිල් ගේට්ස්, නිකෝලා ටෙස්ලා වගේ අය පවා ලොකු සමාජශීලී චරිත නෙමෙයි. එයාලගේ තනිකම පාවිච්චි කළේ ලෝකය වෙනස් කරන්න. ඔයාගේ තනිකම ඇතුලේ තියෙන්නේ හිස් බවක් නෙමෙයි. ඒක ඇතුලේ තියෙන්නේ මහා ලොකු ශක්තියක්. දියමන්තියක් තියෙන්නේ පොළව යට තනියම. හැබැයි ගල් කෙට තියෙන්නේ පාරේ හැමතැනම. ඔයා දියමන්තියක් වෙන්න. මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාට ඔයා ගැනම ආඩම්බරයක් දැනුණා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න මමත් ගෙබුරින් හිතන කෙනෙක් කියලා. නැත්නම් මම තනියම ඉන්න ආසයි කියලා හරි දාන්න. අපි බලමු අපේ channel එකේ කොච්චර නිර්මාණශීලී පිරිසක් ඉන්නවද කියලා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඔයා වගේම තනියම ඉන්න ආස මේ දේවල් අහන්න ඕනම කරන යාළුවෙක්ට මේක ෂෙයා කරන්න. මනෝවිද්‍යාව ගැන මේ වගේ වටිනා දේවල් දිගටම දැනගන්න People Psychology Simplified channel එක subscribe කරන්න අමතක කරන්න එපා.